සුබෝදෑසනක් සියලු දෙනාටම පැමිණ සිටින සියලුම දෙනා ඊටාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා ලැකාණ්ඩේ 2026 ප්‍රෝග්‍රෑම් එකට. මම කැමති අද දවස ටිකක් සම්දිස්ථානයක් සනිටුහන් කරන දවසක් විදියට සඳහන් කරන්න. මොකද ලකානියානු මනෝවිශ්ලේෂණය සහ ලකානියානු සායනය කියන එක ලංකාවට අලුත් අත්දැකීමක්. අපි පහුගිය වසර ගණනාවක් තිස්සේ අපි යම් යම් උත්සාහයන් වල යෙදුණා. නමුත් අපිට මෙවර තමයි ඒක සාර්ථක මට්ටමට ලංකාව තුළ ස්ථාපනය කරන්න පුළුවන් මට්ටමට ගේන්න අවස්ථාව ලැබුණා. අපිට තියෙන අත්දැකීම් අනුව මනෝවිශ්ලේෂණය කියලා කියන්නේ ලංකාවට ටිකක් ලංකාව ඇතුලේ අත්හදා බලනකොට ටිකක් භයානක අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙන විෂයක්. ඒක අනිත් විෂයන් වගේ නෙවෙයි. මොකද හේතුව මොකද ලංකාව මොකද මේක ඇතුලේ අපි ප්‍රැක්ටිස් කරන්න ගිහිල්ලා අපිට තියෙනවා අත්දැකීම් විශාල සංඛ්‍යාවක්. අපිට මොනතරම් අනතුරු වලට තුවාල වලට ලක් වෙන්න සිද්ධ වුණාද කියන එක. මේකට එක හේතුවක් තමයි මොකද ලංකාව කියලා කියන්නේ අපි ටිකක් සංස්කෘතික අතින් ටිකක් ඉහළ තැනක ඉන්න පිටිසක් නෙවෙයි ඉන්නේ. සංස්කෘතික නොදැනුමක් ඇතුලේ තමයි අපි හැමතිස්සෙම ඉන්නේ. මේක අපි මම නිකන් අර ලංකාවට මේක ලඝු කරන්න කැමති නැහැ. ආසියාවම සාමාන්‍යයෙන් දකුණු ආසියාවම ගත්තම මෙහෙම තමයි. මේ රිජෙක්ෂන් එක එහෙමම දිගටම තියෙනවා. ඔක මුල් කාලේ ඇමරිකාවටත් ෆ්‍රොයිඩ් අරගෙන යනකොට කිව්වේ වසංගතයක් අරගෙන යනවා කියලා. ඉතින් මේක අපිට ආත්මීයත්වයේ තුලින්ම එන රිජෙක්ෂන් එකක්. ඒ නිසා තමයි අපිට මෙච්චර කාලයක් මේකත් එක්ක හැප්පෙන්න උනේ, මෙච්චර කාලයක් මේක හදාරන්න උනේ, සමාජගත කරන්න අවශ්‍ය පදනම හදාගන්න. නමුත් අපි කරේ අපිට මොනතරම් සිද්ධි වලට මුහුණ දෙන්න වුණත්, මොනතරම් අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වුණත් අපි කරේ අපේ හැදෑරීම් සහ අපේ විවේචනයන් කියලා කියන්නේ මේක මනෝවිශ්ලේෂණාත්මක අර්ථයෙන් අපි ගෙනාවු විවේචනයන් අතාරින්න නැතුව අපි එක දිගටම ඒකත් එක්ක හිටියා. මොකද එතනින් තමයි අපිට මේ පොසිටිවිටි එකට මේ තියෙන මේ රිදී රේඛාව දැන් අපිට මතුවලා තියෙන්නේ. මොකද මේ වෙනකොට අපි දකිනවා කියන අපි ගෙනාපු ඒ සංකල්ප සහ අපි විවේචනය කරපු දේවල් එළියේ අනිත් හැම තැනකම දැක පාර්ලිමේන්තුව දක්වා ගිහිල්ලා තිබ්බා. ඒ තැනට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් තමයි සංඥාවක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේක අතාරින්න නැතුව අපේ ක්‍රිටික් එක දිගටම අරගෙන ගියේ එකේ ප්‍රතිඵල දැන් මතුවෙන්න පටන් අරන් කියලා. ඒක තමයි අපි 2026 මේ ලකාන් ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න තීරණය කරේ. මෙතනදී මේක ටිකක් අර ලංකාවට හුරු නැති දෙයක්. ඒ කියන්නේ දැන් මොකක් හරි එකක් එක්ක ෆයිට් කරනකොට සහ අපි දන්න අලුත් දෙයක් එක්ක වැඩ කරගෙන යනකොට මේ එන අභියෝගات එක්ක ගොඩක් අය කරන්නේ අවුරුදු කීපයක් ඇතුළත පලා යන එක. එතනින් අයින් වෙලා වෙන පාරක් වෙන සබ්ජෙක්ට් එකක් හොයාගන්න. නමුත් අපි ඒක එහෙම කරේ නෑ. ඒක නිකන් අපි කිව්වොත් අර ජර්මානු කවියෙක් ඉන්නවා. එයාගේ ෆෙඩරික් ඕල්ඩ්රින් කියලා. එයාගේ කවියක එක පොයම් එකක එක පදයක් තියෙනවා, but where the danger is also grows the saving. ඒ කියන්නේ අනතුරක් තියෙන්නේ කොතනද? ඒ අනතුර ඇතුළේම තමයි අපේ ගැළවීමත් හැදෙන්නේ. ගැළවීම අපිට හොයාගන්න පුළුවන්. ඉතින් අපිට ඒක ඔප්පු වුණා. අපි දිගටම මේ ෆයිට් එකේ හිටපු එකත් එක්ක. එතනදී පහුගිය අවුරුදු 20ක් විතර වගේ අපි විවිධ ශාස්ත්‍ර ඇතුලේ මේක try කරා. ඒ කියන්නේ science, economic and education විවිධ ප්‍රෝග්‍රෑම් එක, විවිධ වැඩසටහන් එක අපේ අදහස් අරගෙන යන්න අපි try කරා. සහ ඒගොල්ලොන්ගේ තිබුණු අදහස් සහ ප්‍රොජෙක්ට් සාර්ථක කරගන්න යන්න ඕන මාර්ගය මොකද්ද කියන එක ගැන අපි ඉන්නෝල් වෙලා අපි වැඩ කරගෙන ගියා. මේක ඇතුලේ අපි දැකපු ඉතා සුවිශේෂ කාරණාවක් තියෙනවා. මේ ඕන සිස්ටම් එකක් දියුණු කරන්න හරි අපි හිතමු এডুকেෂන් නැත්නම් ඉකොනොමික්ස් මේවා ඇතුලේ තියෙනවා ඉතා සාර්ථක වුණ ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඉතා සාර්ථකව වැඩ කරන්න පුළුවන් මිනිස්සුත් දැකලා තියෙනවා. සහ ප්ලෑන් ඒවා සමහරට ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ වෙන රටවල් වල දියත් කරලා ප්‍රතිඵල ගත්ත ප්‍රොජෙක්ට්ස්. නමුත් ලංකාව ඇතුලේ
මේ සියලුම ආයතන සහ මේ සියලුම ක්ෂේත්‍රයන් මේ වෙනකොට තියෙන්නේ අර පරණ තිබ්බ පද්ධතියම තමයි පරණ තිබ්බ විදිහටම තමයි මේ හැමදේම ක්‍රියාත්මක වෙන්නේ මේ මොන ප්‍රොජෙක්ට් එක ගෙනාවත් මේ කිසි දෙයක් සාර්ථක කරගන්න බැරි වෙලා තියෙනවා. එතනදී තමයි අපි හොයන්න පටන් ගත්තේ මොකද්ද මේකට හේතුව. මේක ඇවිල්ලා මේ ටෙක්නිකල් ප්‍රශ්නයක් හරි ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් හරි ඉම්ප්ලිමන්ටේෂන් ප්‍රශ්නයක් නෙවෙයි. සහ ඒ සංකල්ප වල ප්‍රශ්නකුත් නෙවෙයි. එතනදී තමයි අපිට ලකානියානු මනෝවිශ්ලේෂණය හරහා අපට උදව් වුණා. අපිට මේකට හේතුව හොයාගන්න මේ හේතුව තියෙන්නේ යම්කිසි පුද්ගලයන්ගේ මානසික ගැටලු කියන එක. මොකද ඒක ඇවිල්ලා මේ අපි කියන්නේ ඒක නිකන් මේ පිස්සු කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය අර්ථයෙන් අපි කියන පිස්සුව කියන එක නෙවෙයි. ඒ කියන්නේ මොකද මිනිස්සු ඕන කෙනෙක් දිහා බැලුවම හොඳට අපි වගේ තමයි ටයිකෝඩ් දාලා ඇඳලා එහෙම ඉන්නේ. එතනදී අපි මෙතනදී කියන්නේ මේක මානසික ව්‍යුහයේ ගැටලුවක් සහ සබ්ජෙක්ට් එකේ ගැටලුවක්. මම දැනට මෙතනදී සබ්ජෙක්ට් එක කියන එක සඳහන් කරන්නම්. මොකද්ද සබ්ජෙක්ට් එක කියන එක තව විස්තරාත්මකව ඉස්සරහදී අපේ දේශන හරහා අපේ දේශකයන්ගේ දේශන හරහා දැනගන්න පුළුවන් වෙයි. මට එතනදී සඳහන් කරන්න ඕන වුණේ මේ මනෝවිශ්ලේෂණය එක එක ක්ෂේත්‍රවල කොහොමද අපිට ඇප්ලයි කරගන්න වෙන්නේ කියන කාරණේ මතු කරන්න විතරයි. එතනදී සබ්ජෙක්ට් එක කියපු නිසා මම පොඩි දෙයක් කියන්නම් මතක් කරන්නම්. මේක මේ ලකානියානු මනෝවිශ්ලේෂණය කියලා කියන්නේ අලුත් දැනුමක්. මේක මීට කලින් අපි ඉගෙනගත්ත දෙයක්වත් මීට කලින් අපිට තිබ්බ දැනුමක් නෙවෙයි. මේ දැනුම සහ මේ දැනුම ඊටාම සුවිශේෂී. මොකද අපි දන්න දැනුම කියලා කියන්නේ සාමාන්‍ය විෂයානුබද්ධ දැනුම. අපි හිතමු ෆිසික්ස් නැත්තම් කෙමිස්ට්‍රි නැත්තම් මොනවා හරි කලාව හරි මොනවා හරි දෙයක්. ඒ දැනකදී අපිට තියෙන දැනුම කියලා කියන්නේ මට තියෙන දැනුම අපි හිතමු E = mc² නම් ඒක මටත් එකයි අනිත් එක්කෙනා දැනගන්න එකත් එකයි. සහ ඒ දැනුම කියලා කියන්නේ අපි මෙතෙක් දන්න විෂයානුබද්ධ දැනුම කියලා කියන්නේ හැමතිස්සෙම ඒ දැනුම යථාර්ථයට සම්බන්ධ දෙයක්. එතකොට අපි මේ දැනුම දියුණු කරනවා කියලා කියන්නේ ඒ යථාර්ථයේ තියෙන දැනුම පුළුවන් තරම් අපි තව පියුරිෆයි කර මේක තව පර්ෆෙක්ට් කරන එක තමයි අපි මේ දැනුම් පද්ධතිය හරහා කරන්නේ. සහ මනෝවිශ්ලේෂණයේ දැනුම කියලා කියන්නේ ඊට වඩා වෙනස්. ඒ දැනුම කියලා කියන්නේ හැමතිස්සෙම අනේකා ගැන තියෙන දැනුමක්. සහ හැමතිස්සෙම දෙන්නෙක් අතර තියෙන සංවාදයක් ඇතුලේ. අපි ක්ලිනික් එකට එනකොට ඒක ඇනලිස්ට් සහ ඇනලිසාන් වෙනවා. ඒ කියන්නේ විශ්ලේෂකයා සහ විශ්ලේෂිතයා. ඒ දෙන්නාගේ සංවාදයක් ඇතුලේ මෙතෙක් අපිට අත්විඳින්න බැරි වුණ දැනුමක් තමයි ඒ හරහා එන්නේ. මේක අපි පොඩ්ඩක් උදේවරුේ අපේ යන සෙෂන්ස් හරහා හොඳට දැනගන්න පුළුවන් වෙයි. මම එතනින් සබ්ජෙක්ට් එක කියන එක නවත්තන්නම්. ඊළඟට ක්ලිනික් එකට આવොත් ලංකාවේ සාමාන්‍ය මනෝ චිකිත්සක සායනයක් කියලා කියන්නේ ඇත්තටම ගත්තම ඒක OPD එකට වඩා ගොඩක් වෙනස් වෙන්නේ නැහැ. මොකද හැමතිස්සෙම මේ වගේ ප්‍රතිකාරකමයන් යොමු වෙලා තියෙන්නේ ඒ කවුරු හරි රෝගියාගේ එක්ස්පීරියන්ස් එක මත තමයි රෝග විනිශ්චයක් කරන්නේ. යම් කිසි නිර්ණායකයන්ට එන්නේ ඒ එක්ස්පීරියන්ස් එක රෝගියා ඉදිරිපත් කරන එක්ස්පීරියන්ස් එක හරහා. මෙතනදී තමයි ලකානියානු සායනය කියන එක සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ. එක පැත්තකින් ෆාමකොලොජි වලින් වෙනස් වෙනවා කියන්නේ අපි බෙහෙත් දෙනවා කියන එක නෙවෙයි යන්නේ. මෙතනදී සම්පූර්ණයෙන් කරන්නේ රෝගියාගේ භාෂාව තමයි විශ්ලේෂණය වෙන්නේ. ඒක ටිකක් අලුත් කාරණාවක්. ඒක කොහොමද වෙන්නේ කියන එක අපිට උදේ සෙෂන්ස් වලින් කේස් ස්ටඩිස් හරහා දැනගන්න පුළුවන්. අපිට කොළඹ ලකාන් ක්ලිනික් කියන ප්‍රෝග්‍රෑම් එකෙන් සහ ඒ ඉදිරියේදී පිටවන්න නියමිත යම්කිසි ආයතන පද්ධතියක් තියෙනවා නම් ඒ හරහා අපි උත්සාහ කරන්නේ මේක දැන් අපි ලංකාව තුළ ස්ථාපනය කරන්න අවශ්‍ය ආකෘතිය ගොඩනගන්න. මෙතනදී අපි පොඩි අභියෝග කීපයක් අපි දැනට හඳුනගෙන තියෙනවා. එකක් තමයි මේ මම කලින් කිව්වා වගේ තියෙන මේ අලුත් දැනුම. ඒ කියන්නේ අපිවම රිජෙක්ට් කරන අලුත් දැනුමක් තමයි එන්නේ. මොකද මේක සම්පූර්ණයෙන්ම ફોකස් වෙන්නේ ආත්ම මූලිකත්වයට. අපිට එක්ස්පීරියන්ස් එක හොඳටම තියෙනවා. මොකද අපි හුරු වෙලා නැහැ ලංකාවේ අනිත් කෙනා ගැන ඉගෙන ගන්න මිසක් අපි ගැන ඉගෙන ගන්න අපි හුරු වෙලා නැහැ. හැබැයි මේ ලකානියානු මනෝවිශ්ලේෂණය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ફોකස් වෙන්නේ
අපි තුලට අපි ඇතුළට. එතකොට අපි කවුරු හරි විශ්ලේෂණය කරනවා නම් එහෙම නැත්නම් කවුරු හරි සම්බන්ධයෙන් ඒ ආත්මීයත්වයේ සම්බන්ධයෙන් විවේචනයක් දෙනවා නම් ඒ විවේචනය අනිවාර්යයෙන්ම බෑක්ෆයර් එකක් විදිහට අනිත් පැත්තට එන්න නියමිතයි. මේක තමයි පළවෙනි අභියෝගය. සහ මේක ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා නම් හරි නැත්නම් ප්‍රැක්ටිස් කරන කෙනෙක් ඉන්නවා නම් පළවෙනියෙන්ම මුණ දෙන්න වෙන අභියෝගය මෙන්න මේක. දෙක තමයි මේ දැනුම අලුත් දැනුමක් සහ ඒක විදේශිකයි. අපි දැන් වෙන මොනවා හරි විෂයක් අපි දැන් හිස්ටරි වගේ විෂයක් ගත්තා නම් විදේශික වුණත් අපිට ඉගෙන ගන්න පුළුවන්. මොකද අපේ සාමාන්‍ය භාෂාව ඇතුලේ ඒක තේරුම් ගන්න පුළුවන් පරිසරයක් තියෙනවා. නමුත් මේක සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නිසා ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා එතන. සහ මේ ගුරුවරු නෑ. ගුරුවරු හිගයි. එතකොට එතන තියෙනවා ලොකු චැලෙන්ජ් එකක්. මේක තමයි අපි බාර අරගෙන තියෙන දෙවෙනි අයිඩෙන්ටිෆයි කරලා තියෙන දෙවෙනි චැලෙන්ජ් එක විදිහට තියෙන්නේ. සහ අවසාන වශයෙන් අපි උත්සාහ කරනවා මේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක හරහා ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුල සයිකෝඇනලිස්ට් කියන විෂය සම්බන්ධයෙන් ඩිපාර්ට්මන්ට් එකක් ස්ටැබ්ලිෂ් කරන්න. මේක තමයි අපේ ෆයිනල් ගෝල් එක විදිහට තියෙන්නේ. සහ ඒක තමයි අපි උත්සාහ කරන්නේ ඉදිරියේදී. මෙතනදී අපි ආරම්භයක් විදිහට දැන් පළවෙනි උත්සාහය අපි අද තියෙනවා. සහ එතනදී අපිව විශ්වාස කරලා සහ අපේ රෙජිස්ට්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක හරහා සම්බන්ධ වුණ සියලු දෙනාටම නැවතත් ස්තුති කරන්න කැමතියි. එහෙමනම් අවසාන වශයෙන් වැඩසටහනට මගේ වැඩසටහනේ පිවිසුම අවසන් කරන ගමන්ම අපිත් එක්ක මේ සම්බන්ධයෙන් ලකානියානු මනෝවිශ්ලේෂණයේ සම්බන්ධයෙන් අපිත් එක්ක දැනට වැඩ කරගෙන යන ඇමරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය සැමුවල් මැකෝමි සහ ඇනලිස් බෙන්ජමින් රැමි කියන අපේ සහෘදයන් දෙදෙනාගේ පණිවිඩයක් අපිට එවලා තියෙනවා. උන්ට ඔන්ලයින් අපි සම්බන්ධ කරගන්න හැදුවත් අපි යම්කිසි තාක්ෂණික දෝෂයක් කරහා ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා අපි ඒක මගහැරියා. සහ ඔවුන් ඒ නිසා ඔවුන්ගේ සුබ පැතුම් සහ ඔවුන්ගේ අදහස ඉදිරිපත් කරන්න අපිට කෙටි වීඩියෝ දෙකක් එවලා තියෙනවා.